හයි ගයිස්, ඉතින් අද අපි යනවා පොඩි රෝඩ් ට්‍රිප් එකක්. පොඩිකුට පොඩි බන්ද මේක අපි යන්නේ රක්වාන හරහා සූර්යකාන්ත වංගුදාය. අපි දැන් ඉන්නේ මතුගොම. මතුගොම ඉඳන් අපේ ප්ලෑන් එක අගලවත්ත හරහා බදුරලිය, ඊට පස්සේ කලවාන, ඊට පස්සේ තාරා වෝටර්ෆෝල් තමයි අද අපි නවතින හිතාන් ඉන්නේ. ඊට පස්සේ රක්වාන හරහා සූර්යකාන්ත පැත්තෙන් දෙනියාට ඇවිල්ලා දෙනියායෙන් නෙළුවේ පැත්තෙන් පැලවත් හරහා හොරවලට එන්න තමයි අපේ ප්ලෑන් එක. සම්පූර්ණ කිලෝමීටර් 276ක් 280ක් අතර ප්‍රමාණයක් තියෙයි කියලා අපි හිතනවා. අපි දැන් ඉන්නේ කලවාන ජංක්ෂන් එකේ. මෙතනින් අපි රක්වාන පාරට දාලා අපේ පළමු නවතන වන තාරා වෝටර්ෆෝල් හොයාගෙන තමයි අපි යන්නේ. අපිට මුලින් පාර වැරදුනා. අපි ෂෝට් කට් එකක් පෙන්නුවා අපේ Google Map එකේ. නමුත් ඒ පාරේ යන්න බෑ. ඉතින් අපි ප්‍රධාන පාරේ යනවා. ඉතින් අපි යමු තාරා වෝටර්ෆෝල් හොයාගෙන. මේ පාරත් ලස්සන පාරක්, වටේ කොළ පාටින් පිරිලා තින්නේ. ඉතින් අපි යනගම මේ පාර එන්ජොයි කරා. ඒ වගේම මහන්සියෙන් නැතුව ගියා මේ පරිසරය දකිද්දි. අපි දැන් ගොඩක් කිට්ටුයි තාරා වෝටර්ෆෝල් එකට. මේ හතු පාට බස් එකක් හම්බුණා. ඉතින් වීඩියෝ එකක් කරා. ෆයිනලි අපි ආවා තාරා වෝටර්ෆෝල් එකට. දැන් වෙලාව හවස 2:00යි. අපි යමු චෙක් ඉන් වෙන්න. ඊට පස්සේ බලමු අපේ රූම් ටූර් එක. මේ ප්ලේස් එක ගැන කිව්වොත් මෙතන ලස්සන කාම් වයිබ් එකක් තියෙන තැනක්. වටේම තියෙන ටී, ඒ වගේම ලස්සන view එකක් තියෙන රූම් එකට. වැඩිම මෙතන බුක් කරේ ඒ හේතුව හින්දා මම මේක හොයාගත්ත Instagram එකකින්. අනිත් කම්පෙයාර් කරද්දී අනිත් ප්ලේසස් වලට මෙතන බජට් එක ගොඩක් අඩුයි. ඔතින් ඉස්සරහා මම ආස කරන view එක හඳපාන් ඇල්ල. මේක රක්වානෙන් තමයි යන්න තියෙන්නේ. මෙතන ඉස්සර නම් කැම්පින් කරන්න යන කට්ටිය කරා. දැන් කැම්පින් කරන්න යන්න බෑ, අපේ අය ගිහින් විනාශ කරන හින්දා. මෙතන මාර ලස්සන වතුර තියෙන දවසට අද හිතුරවල වතුර තියෙනවා මේකේ. ඒ හින්දා ලස්සනට පේනවා එතනට. ඉතින් මේ බල්කනි view එක වටේම ටී තමයි තියෙන්නේ. අපි බලමු රූම් ටූර් එක. ලංච් කරන් ආවා විතරයි සම්පූර්ණ විදියක වෙනස් වුණා. සම්පූර්ණ වීදුවෙන් වෙහෙන්න ගත්තා. වටේ කිසි දෙයක් පේන්නේ නැති ගානටම. දැන් හවස 4ට විතර ඇති. ඒවට මේ වගේ ඩිස්ට්‍රිබියුට් එකක් තමයි පේන්න තියෙන්නේ. The next day. පහුවදා උදේත් සේම්මයි. කිසිම අපිට සන්රයිස් එකක්වත් මුත් බලාගන්න හම්බුන්නේ නැහැ. උදේ 9 විතර වෙනකන් කිසි දෙයක් පේන්නේ නැහැ. සම්පූර්ණ වීදුවෙන් වැහිලා. හරි නුවරඑළිය වගේ. ඒ තරම් සීතලයි මේ පැත්ත. मैं उदयम फोटोस टिक सिलेक्ट करना. මේ තමයි හොටල් එක අනිත් පැත්තේ view එක. ලස්සන කාම් වයිබ් එකක් තියෙන්නේ. දැන් අපි ආවා උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් අපි උදේ 11ට විතර චෙක් අවුට් වෙලා අපි අපේ ගමනාන්තිමට යන්න පිටත් වුණා. අපේ මුලින්ම හම්බෙන්න ටවුන් එක තමයි රක්වාන. ඉතින් කිලෝමීටර් 18ක් විතර වගේ තියෙනවා මෙතන කවර් කරන්න රක්වාන වෙනකන්. අපි සම්පූර්ණ කඳු පල්ලමක් තියෙන්නේ බහින්න. පාරත් ලොකු පාරක් නෙමෙයි, පොඩි පාරක්. තාර දාපු පාරක් තියෙන්නේ. දැන් අපි ඉන්නේ රක්වාන ටවුන් එකේ. මෙතන අපි යනවා දෙනියායට. ඉතින් ඊළඟ කිලෝමීටර් ප්‍රමාණය කිලෝමීටර් 5 තුලද අපට හම් වෙනවා පළමු වංගුදාහේ. මේ අතරතුර අපට හම් වෙනවා ලස්සන පොඩි පොඩි දිය ඇලි. ඒ වගේම මේ තින්නේ මේ පාරේ පේන තව ලස්සන view එකක්. ඉතින් අපිට මුල්ම හම්බුණා වංගුදාහේ මුල්ම වංගුව.
මෙතින් තමයි වංගුදාය පටන් ගන්නේ රක්වාන පැත්තෙන්. තාම පාර හදන ගමන් තියෙන්නේ. ඉතින් යමු මේ පාර පිස්සරහට. මේ දෙවනි වංගුව තාම පාර හදන ගමන් තමයි තියෙන්නේ. අපි දැන්නම් 2026 මැයි හින්දා දැන් පාර හදලා ඉවර ඇති. මේ වංගු තුන වංගු තුනේ බෝඩ් එක තිබ්බේ නැහැ. හතරවෙනි වංගුවේ බෝඩ් එක තිබ්බේ නැහැ. තාම පාර හදනවා හරියනම් හතරවෙනි වංගුව. අපි දැන් ඉන්නේ 9 වෙනි වංගුවේ. මෙතනින් පස්සේ තව එක් වංගුවක් තියෙන්නේ. මේක ලස්සන පාරක්. ඔයගොල්ලොත් එන්න බලන්න අනිවාර්යයෙන්. මේ වෙදින හදලා ඉවර ඇති. අපි එන දවස්වල කන්ස්ට්‍රක්ෂන් එක යන ගමන් තිබ්බේ. පොඩි බාධා තිබ්බා. ඒකට අපි කොහොම හරි මේ පාරේ ආවා. නවවෙනි වංගුවේ දැන් 10 වෙනි වංගුවේ පොඩි දුරක් තියෙනවා. මෙතින් 10 වෙනි වංගුව තාම බෝඩ් එකක් ගහලා නැහැ එතන. මම දැක්කට මම Google එකෙන් චෙක් කරද්දී දැන් බෝඩ් එක ගහලා ඒ කියන්නේ පාර හදලා ඉවර ඇති සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ අපි ආවා සූර්යකාන්ත හරහා ඉත්තකන්ද. ඒ පැත්තෙන් අපි ආවේ දෙනියාය පැත්තට. මෙතින් සූර්යකාන්ත හන්දිය කියලා තමයි ගහලා තිබ්බේ. පොඩි ටවුන් එකක් මේ හැරිය. මේ හැමතැනම ගහලා තියෙන වනාලියන්ගේ ප්‍රවේශන වන්න කියලා. ඉස්ස ඈතින් පේන්නේ අර සූර්යකාන්ත ටවර්ස් ටික තියෙන කන්ද. මේ අපි පොඩ්ඩක් මහන්සි හරිය. ඊට පස්සේ මේ යන ගමන් දැක්කා පොඩි ක්‍රිකට් ගහනවා. ඉතින් පොඩ්ඩක් නැවතිලා බලන් හිටියා පොඩි වෙලාවක්. ඊට පස්සේ අපි මේ ඉන්නේ සබරගමුවත් දක්වත් මායිම් වෙන තැන. මායිම් ගල තියෙන මෙතන තමයි පළාත් මායිම. මෙතින් මැප් එකේ මම දාලා තින්නේ මායිම. ඊට පස්සේ අපි ආවා දෙනියායට. දෙනියාට එද්දී දවල් 1 විතර වුණා. ඊට පස්සේ දෙනියායෙන් අපි දවල් ආහාර අරගෙන අපි ආයෙ පිටත් වුණා හොරවල පැත්තෙන් අපි ගෙදරට එන්න. ඊට පස්සේ අපේ දෙනියායෙන් එද්දී නෙළුව හන්දිය අපිට හම්බුණා පොඩි පෙරහැරක්. මේ තින්නේ ඒක දර්ශන. ඊට පස්සේ අපි ආවා පැලවත්ත පැත්තට. පැලවත්තෙන් තව කිලෝමීටර් 18කින් අපි හොරවල හන්දියට එනවා. ඊට පස්සේ අපේ ගමනාන්තය සම්පූර්ණ නිම කරනවා. අපි එනකොට සවස් 4 විතර වුණා. ඉතින් කිලෝමීටර් 275ක ගමනාන්තයේ අවසානයට අපි ඇවිල්ලා තින්නේ. අපි දැන් ගෙදරට කිට්ටුවෙන් ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක අපි මෙතනින් අවසන් කරනවා.
අලුත් වීඩියෝ ඉක්මනට හමුවෙමු. එතකන් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හමුවෙමු. ජය වේවා.